සදහවත් පින්වත් උපාසක උපාසික මහත්තුරුන්ට මහත්මියන් තමයි මේක දාන්නේ. මේ වීඩියෝ එක දාන්න හේතුව තමයි අද සංඝ රත්නයට සංඝ රුවනට එහෙම නැත්නම් හාමුදුරුවරුන්ට මේ වගේ අවලාද අපරාධ හැම දෙයක්ම ලැබෙන්න හේතුව තමයි අද බණපොතකවත් ත්‍රිපිටකයවත් නැති ගිහි බණක් තමයි මේ කියන්න හදන්නේ. මේක කියන්නම හිතෙනවා. මොකද හේතුව අද අපේ පන්සල් වලට දාන ටික ගෙනියනකොට උපාසක අම්මලාට කියලා තියෙනවා අඩු ගානේ තවත් කාන්තාවක් සමග මේ දාන ටික පිරිනමන්න කියලා. ඒ වගේම හාමුදුරුවන්ගේ තියෙන ඒ ආරක්ෂාව ඒ වගේ ඒ ගරුත්වය ලබා ගන්න අනිවාර්යයෙන්ම පන්සලට යන විට කාන්තාවෝ දෙන්නෙක්වත් පන්සලට දාන ගෙනියන්න ඕනේ. ඒ වගේම තමයි තව දෙයක් ආවාසෙකට රිංගන ගෑනු ඉන්නවා නම් මේ රිංගන ගෑනුන්ට තමයි මේ වීඩියෝ එක දාන්නේ. ආවාසයට ගෙට රිංගීම කවදාකවත් කරන්න එපා. මොකද ආවාසයට යන්න කාන්තාවකට කැප නැහැ. ඉතින් ඒක හාමුදුරුවොත් මේක දැනගන්න ඕනේ. හාමුදුරු කෙනෙක් වුණාම දැනගන්න ඕනේ මේ ආවාසයට කාන්තාවෝ ගැනීම සම්පූර්ණයෙන්ම මේ ශ්‍රී ලංකාව තුළ අතුල් කර ගැනීම හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කර හාමුදුරුවොත් එම පන්සලේ ආවාසයෙන් එළියට පැමිණ ඒ උපාසිකාවන්ට කතා කරලා ඒ කරන්න ඕන ටික කරන්න ඕන. ඉතින් ඒක නිසා මම කියනවා මේ උපාසක අම්මලාට මම කියනවා රෙදි ඇඳගෙන යනකොට ඒ හාමුදුරුවන්ගේ ඇහැට පේන්නේ නැති ඇහැට කනට වැටෙන්නේ නැති ඒ රාගය මෝහය එන්නේ නැති විදිහට උපාසක අම්මලාට මේ පන්සල් වලට ඇතුල් වෙන්න. එහෙමනම් මේ රටට තියෙනවා ලොකු විනයක්, ලොකු ගරුත්වයක්. ඒක අපි මේ රටේ සියලුම හාමුදුරුවන්ගෙන් මේ ගිහි අම්මලාගෙන් අපි මේක රැක ගන්න ඕන. ඉතින් තවත් පසු කාලිනව මේ වගේ කෙටියෙන් ගේන්නම් වීඩියෝ එකක් ඔබ නරඹන්න, ඔබ ලයික් එකක් කරන්න, අදහස් මේකට ලියන්න. ඉතින් තෙරුවන් සරණයි.